හෙලෝ බොයිස්. ඉතින් අද ගෙනලා තියෙන්නේ CS ගහන යාළුවන්ට වටින පට්ටම ට්‍රික් ටිකක්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම ගෙනලා තියෙන වීඩියෝ එකේ පළවෙනි ට්‍රික් එක තමයි ඉතින් මේ මැප් එකේ තියෙන මේ හයිඩ් ප්ලේස් එක. ඉතින් හයිඩ් ප්ලේස් එක කියවට මේකට ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මේ අපි යන් මේ ට්‍රික් එක බලන්න. ඉතින් හරි අපි මෙහෙම උඩට යමු. උඩට ගිහිලා මේ විදිහට මේ තට්ටුවට ඇවිල්ලා මෙතන මේ ජනේලෙන් එළියට පයින්න. එළියට පැනලා ඕන ඔතන තියෙන ටයර් එක. ඕන ටයර් එක උඩට පයින්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට ගේන්න ඕනේ දුර ගහන ගන්න එකක්. ඊට පස්සේ ඔය ඈතින් එන පේන එනිමියන්ට ගහන්න ඕනේ. ඉතින් මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ස්කෝප් කර ගහන්න. ඉතින් මේ කීල් එකක් දැම්මා. ඉතින් හරි අපි යන් ඊළඟ වීඩියෝ එකට. හරි ඉතින් දෙවෙනියට ගෙනලා තියෙන තැන ගොඩක් කට්ටිය දන්න තැනක් වෙන්නත් පුළුවන්. ඉතින් නොදන්න කට්ටියත් වෙන්න පුළුවන්. ඉතින් හරි කමන්න අපි මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මෙහෙම ටයර් වලින් පැන යන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන ඕන උතන මෙතන තමයි ගෙදෙතර තමයි වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකට SKS සාමාන්‍යයෙන් මේ වගේ කියන්නේ ග්‍රෝසරි වගේ ගන්න එකක් ගන්න. ඉතින් අපිට පුළුවන් ඉතින් පේනවනේ මේ අපිට පුළුවන් මෙතෙන්ට ආව සාමාන්‍යයෙන් දෙන්නේ 3 දෙනෙක් වගේ සාමාන්‍ය අපිට මේ කීල් එකක් නේ නොක් හරි කරගන්න පුළුවන්. ඉතින් මේ අපිට මෙහෙම දුර ගහද්දී අනිත් කට්ටියට පුළුවන් ඉතින් මේ රෂ් කරලා ගහන්න. ඉතින් මේ තැනත් ඔයගොල්ලෝ try කරලා බලන්න. බලලා කමෙන්ට් එකක් කරන්න ඉතින්. තුන්වෙනියට ගෙනල්ලා තියෙන දේ නම් අපිට ඉතින් ගොඩක් ප්ලේස් වලකින් ඉතින් කුණු හarp බැලුම් අහගන්න පුළුවන් විදියක්. ඉතින් ඒක තමයි ඉතින් අපි මේ විදිහට අපි කියන්නේ අර එනිමිලා ඉන්න පැත්තෙන් අපි පිටිපස්සෙන් ගිහලා ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට එනිමිලා ඉතින් මේ පැත්තෙන් යන්නේ නැහනේ. අපි මේ වගේ අපිට පුළුවන් පිටිපස්සෙන් ගිහලා මේ විදිහට ගහන්න. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ කැරක්ටර් ඔයගොල්ලෝ මේ ෂුවර් කැරක්ටර් ස්කේල් වගේක් ඉතින් දාගෙන ඉන්න. මේ වගේ අපිට පිටිපස්සෙන් ගිහලා කීල් 2 3ක් ගන්නත් පුළුවන්. ඉතින් මේකත් හොඳ ට්‍රික් එකක් තමයි කීල් එහෙම ගන්නවා නම්. හරි ඉතින් මීළඟට ගෙනල්ලා තියෙන තැන තිස්සලා ගෙනාපු තැන වගේමයි. ඉතින් අපි මේ විදිහට පිටිපස්සෙන් යන්න මේ පැත්තෙන් යන්න ඕනේ. ඉතින් මේ පැත්තෙන් ගිහලා ඉතින් දුර ගහන ගන්න එකක් ගන්න මොකක් හරි. ඉතින් මෙහෙම මේ හරියෙන් අයිනින් ගිහිල්ලා මේ විදිහට ස්කෝප් කර ගහන්න තියෙන ඕගොල්ලන්ට. ඉතින් මේකත් හොඳ මේ ට්‍රික් එකක් තමයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. පස්වෙනි සහ අන්තිම ට්‍රික් එක තමයි මේ මැප් මේ CS මැප් එකේ මේ ඩෑම් එකේ තියෙන මැප් එකේ මේ පැත්තෙන් ෂේප් එකේ එන්න. ඉතින් ෂේප් එකේ ඇවිල්ලා මේ මෙතන මේ ගැට් උඩින් පයින්න. පැනලා මේ මෙතන මේ සමරක් කරලාට ඉන්නවා එනිමිලා. ඉතින් එනිමිලා ඉන්න වෙලාවට ඔයගොල්ලන්ට තියෙන මෙහෙම ෆයර් කරන්න. ඉතින් ෆයර් කරනවා නම් අපිට පුළුවන් දෙකට නැමිලා මේ පැත්තට මේවා වෙන්න. ඉතින් මේ ට්‍රික් එක ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔවා තමයි අද ගෙනලා තියෙන ට්‍රික් ටික. ඉතින් ඔයගොල්ලන්ට තව මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම් දිගටම මගේ channel එක subscribe කරලා set වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අද වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම සුබ ගමන්.